සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විශ්‍රාම යන වයස අවුරුදු 60ක් විය යුතුමද? මේ අවුරුදු 60න් විශ්‍රාම යන්නම ඕනද? අ ඇත්තටම මගේ මතය නම් මේක අවුරුදු 60න් වත් සේවා පුද්ගලයන් විශ්‍රාම යා යුතුයි. මොකද අපි අවුරුදු 60ක් වැනි වයසක ඉන්නකොට අපි දන්නවා අපි වයස යන්නත් සමගම අපි ගන්නා වූ තීරණ සාමාන්‍යයෙන් දැඩි තීරණ ගන්න අවස්ථා තියෙනවා. මොකද ඒකට උදාහරණයක් තමයි අපේ ඔබලගේ ගෙදර ඉන්න වැඩිහිටි මව හරි පියා හරි යම් තීරණයක් ගත්තොත් තමයි. ඒව වෙනස් කරන්න බැරි ආකාරයට තමයි උන් දැඩි මතයේ ඉන්නේ. ඒකින්ද මම කියන්නේ මේ අවුරුදු 60 වෙනකොට අපි විශ්‍රාම යා යුතුයි. මොකද අපි ඒ වයසින් පස්සේ තවත් වැඩ කරන්න ගියොත් ඒ ගන්නා වූ තීරණ නිසා සමහර තීරණ අනිකුත් සේවක මහත්මයා මහත්මිය අහන්න නැතුව තනි තීරණයක් මත අපි යම් තීන්දුව තීරණ ගන්න පුළුවන්. ඒක නිසා මගේ මතය තමයි මේ අවුරුදු 60ක් මේ සේවය කරන්න ඇති අවුරුදු 60න් විශ්‍රාම යන්න ඕන. මොකද ඔබ විශ්‍රාම යද්දී පහළ පිරිසක් බලන් ඉන්නවා මේ ස්ථානවලට එන්න. මොකද කැපවීමෙන් වැඩ කරපු මිනිස්සු ඉන්න පුළුවන් මේ ස්ථානේ අනිවාර්යයෙන්ම ලබා යුතු මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ අපි හිතමු ඔබට මේ අවුරුදු 60ට වැඩිය තව අවුරුදු 2 3ක් දුන්නට පස්සේ එම වැඩිපුර ලබා දුන්න අවුරුදු 2 3 අතර ඔබකින් යම්කිසි නොගැලපෙන ආයතන නොගැලපෙන රට නොගැලපෙන යම්කිසි තීන්දුවක් ගත නිසා යම් කලකිරීමකට පත් වෙන්න පුළුවන්. එහෙම ගත්ත තීරණය හින්දා රටට විශාල අවඩයක් වෙන්න පුළුවන්. ඒකින්ද ඔබේ ගත්ත තීරණය සමහරට කැමැත්තෙන් නොගන්න පුළුවන්. ඔබේ ගත්ත තීරණය නිසා සමහරට ඔබට සේවයෙන් සමහරට පහව යන්න පුළුවන්. විශ්‍රාම සුවයක් නැතුව සේවයෙන් පහ කිරීමක් සිදු වෙන්න පුළුවන්. ඒ සියලු කාරණා වලින් ඔබ මිදෙන්න නම් මම හිතන්නේ මේ එදා මෙදා තුර එන මේ විශ්‍රාමික වයස අවුරුදු 60න් ඔබ විශ්‍රාම ගියා නම් වඩාත් සුදුසුයි. එතකොට ඔබට විශ්‍රාම ගිහිල්ලා ඉතාමත් හොඳ මානසික මට්ටමින් ඔබට ඉතුරු ජීවිත කාලය ගත කරන්න පුළුවන් සතුටින් මම හොඳ රාජ්‍ය සේවයක් කරා මම හොඳ තීන්දුව තීරණ ගත්තා මගේ රටට මම හොඳ සේවයක් කරා කියන ඒ අභිමානයෙන් යුක්තව ඔබට ජීවිතයෙන් සමුගන්නකම් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ පහළ ඉන්න අයටත් ආදර්ශමත් විදියට උන්ට තමන්ගේ සේවය එම පහළ ඉන්න පිරිසත් යම් දවසක මේ ස්ථානවලට එනවා. ඇවිල්ලා ඒ සේවය උන්ට නිසි ආකාරයෙන් රටට එන ස්ථානවලට ලබා දෙන්න එම සේවය ලබා දෙන්න ප්‍රියතාවයෙන් වැඩ කරන්න පුළුවන් සමාජ වපසරියක් හැදෙන්න ඕන නිසාම අපි හිතන්නේ ඔබ සියලු දෙනා අවුරුදු 60න් විශ්‍රාම යා යුතුය කියන මතය තමයි මම දරන්නේ. එම නිසා මම මේ තවත් කියනවා නම් තව එක දෙයක් කියන්න ඕන. සමහරට මේ ශාරීරික දුබලතා රෝගී තත්ත්වයන් නිසා සමහර අය අවුරුදු 60න් තියෙන විශ්‍රාම වයසේ යම් ආයතනිකවල ඒ ආයතනික සංග්‍රහවල තියෙන යම් විධි විඥාන මත උන්ට අවුරුදු 60 නොඉඳ 59න් 58න් යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම දීර්ඝ වීමක් ලබා දුන්නට පස්සේ සමහර විට ඔවුන්ට එම ශරීර දුබලතාවයෙන් තවදුරටත් වැඩ කරන්න වෙන්න පුළුවන්. එම නිසා ඔවුන්ටත් එම අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මා අද දින ඔබ සියලු දෙනාටම මගේ මතය කියා සිටින්නේ. ඔබේ මතය කුමක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මම කියන මතයට ඔබ සියලු දෙනා මම හිතන්නේ එකඟ නම් මේක වැදගත් පණිවිඩයක් නම් මේක වැදගත් කතාවක් නම් ඔබ මේක ෂෙයා කළා